Sorry, interview is already done. You are very late. Sorry, miss. I know. It's a outdoor. It's a heavy rain, miss. I'm angle jumping, miss. Okay. Take a seat. I will inform. Thank you, miss. Very good morning, sir. Take a seat. 아무튼 많았을 것 같아. Okay. 인터뷰 करने का है. Oh, sir. Your evening? Document Okay. First, tell me your name. My name is Sir දුවන හරට්ට ගෙජ්ජි බඳින ආරච්චිලාගේ ශ්‍රී සුමන සමන් කුමාර sir. Wow, such a nice name. Okay. Now, tell me more about yourself. Oh, sir. Yes, my school is so bright. Push. Okay, sir. Yes. My school is bright school and O level and A level, sir. Carry on, Buddha, carry on. You can do. Sir. Sir. එහෙම කතා කරන්න එපා sir. අපේ අම්මලවත් අපිට එහෙම කතා කරලා නැහැ sir. Why, Buddha? අපි මල් වගේ ඇදිච්ච ළමයි sir. මෙහෙමයි මිස්ටර් ගුරුගේ මට තේරෙනවා මෙයාට වෙලා තියෙන ප්‍රශ්න මොකක්ද කියලා. මේ ළමයාට සිංහල බැරි ප්‍රශ්නයක් තියෙනවා. සිංහලද පුතාට බැරි ඉංග්‍රීසි? sir ඉංග්‍රීසි නේ. මට තමයි වැරදුනේ. හරි මෙහෙමයි. ගුරුගේ මේ මිනිස්සයාට මට වෙන විදිහට සිංහල තේරෙන්නේ නැහැ. ආයෙත් මං කිව්ව අරකම නේද? නෑ? ඔව්. sir මට සිංහල නෙමෙයි. ඔව්. මට සිංහල පුළුවන් sir. අමුතර සිංහල පුළුවන් අයිසේ ඒක තමයි මං කියන්නේ. අපි මේ වැඩේ සිංහලෙන් කරමු. හරි sir. හරි කැමතිද? මොකද? නෑ. මෙහෙමයි. හරි. පුතා කොහේ ඉඳලාද ආවේ? එළියද? අයිස් හරි. එළිය ඉඳන් ආවා. ගෙවල් කොහෙද තියෙන්නේ? මිදුලේ sir. මනුස්සයෝ. ගෙවල් තියෙන්නේ මිදුල කියලා දන්නවා. තමුසේගේ ගෙදර කියන මිදුල අයිති වෙන බල ප්‍රදේශය හරි දිස්ත්‍රික්ක හරි කියනවාකෝ. සිංහලෙන් අහන්න බෑ. මේ පිටමැද්ද sir. ආයෙ පිටමැද්දක් ගැන කතා කරනවා. සෑගේ මේ පොඩ්ඩක් වයසට ඇහෙන අඩුයි sir. මගේ වයසේ? ඔව්. පිටමැද්ද sir පිටමැද්ද. පුතා පිට බැද්ද. පෙරේරා පිට මැද්ද නෙවෙයි පිට බැද්ද. පිට බැද්ද. හරි. කොහොමද සිංහලෙන් කියවන මට තේරෙනවා. හරි. මේ පුතා දැන් අපිට මේ දීලා තියෙන සර්ටිෆිකට් එක බලලා මට පුතාගේ ක්ලාස් එක කියන්න බලන්න. ආපෝ සර්. සර්ලා මෙතනත් පන්ති ભેද ඇදලා ගත්තා නේ සර්. සර් ඔය ಜಾති ભેද, කුල ભેද, පන්ති ભેද තියාගෙන සර් කොහොමද සර් අපි අපේ ලක්කම්මව මේ රටේ උඩට ගේන්නේ සර්? ඒකම අපි වෙනුවෙන් කතා කරන ඩයල් එකක් ඈ. නියමයි මහත්තයා. නියමයි. සියදෙන මේනවා. නෑ මේ එනවා මං කියන දේ එනවා. මේ චුට්ට පාත්‍රනවා. සියල්ල පලෙන් යන්න. මේ සර්. සිල්වර්ධන කියන්නේ අපේ පන්ති මිනිහා. තමුසේගේ පන්ති වුණාට මට වැඩක් නැහැ. දැන් තමුසේ මොකටද මෙතනට ආවේ? ඉන්ටර්විව්. හරි. එහෙනම් ආපෙඩේ කරගන්න බා. ඒක තමයි. හරිද? මං තමුසෙකින් ඇහුවේ තමුසෙගේ ඩිග්‍රිය තියෙන ක්ලාස් එක මොකක්ද කියලා අයිසේ. අයියෝ සර්. ඔව්. ඔය එකක් සර්. Yeah. Is that the Gandapur? Apu Dasa. General Lapo එකක්. ඕඩ යකෙක් මු. කතා කරලා. මේ මිනිස්සයෝ ඔව්. ඒ වයින් මට වැඩක් නැහැ. මට කියනවා දැන් තමුසේගේ ඇකඩමික් ගැන මෙතන. Actually sir. ඇකඩමික් කියන්නේ ජීවිතේ නෙමෙයි. මං කැම්පස් එක ආපු එක ගැන කවදාවත් කනගාටු වෙන්නේ නැහැ සර්. ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්න ඕනේ තමයි සර්. හැබැයි සල්ලි හම්බ කරන්න ජීවත් වෙන්න ඕනේ නැහැ සර්. අනේ නික බලයන් මහත්තයා යන්න මඟුලක් කතා කර. යයි තම පිස්සු යක්කෝ. මොණියගේ ඒ සිරිවර්ධන මක්ක වුණාද මන් දන්නේ. පුතා කියන්න පුතා. ඔය කියන්න පුතා.
කියන්න පුතා. ඒ තමයි කියන්න පුතා. මේ යකුනේ මෙතන විකාර කරන්න වෙලාවක් නැහැ. කෝලම් කරනතු කියන්න පුතා. ඉතින් හාත්තලා අපි කියන්න පුතා කිව්වහම වෙන ලබු ගෙඩියක් කියන්නේ මොකද්ද? මුකුත් නෑ පුතා. ආඩියයි වගේ. ඔව් දාඩිය දානවට පේනවා මේ තව ටිකකින් ඉස්සරහට කොහොමද දාඩිය දානවා මේ වෙන වැඩෙත් එක්ක. හරිද? එහෙනම් මට කියනකෝ තමුසේගේ ක්වොලිෆිකේෂන් කොහොමද කියලා. සර්. ඇත්තටම සර්. ඔව්. ක්වොලිෆිකේෂන් ගැන කිව්වොත් සර් ජැත් එක්කනේ. ඒ පුතා ඇජේ. සර් යා මේ මට වඩා චූට්ටක් කොට වුණා නම් හොඳයි සර්. ඒක බොරි. තව කොණ්ඩේ සර් අනිත් සාරියට වගේ දික් වෙලා ආදරණීය හා පැටියෙක් වගේ වුණා නම් හොඳයි සර්. මේ දැව නවත්ත ගන්න ඔය විකාරේ. දැන් බලන්න මෙතෙන්ට ආවේ මංගල කිංගිනි ඇඩ්ඩයක් දාන්න කියන්නකෝ. ඉදිරියේ දින යන්න බලාපොරොත්තු වෙනවා සර්. ඒ කිව්වේ පුතා? ඇයි සර් මං ගහන ගෝල් එක රකින්න සර් වගේ ගෝත කීපරයෙක් ඉන්නවා. එකකින් කල්ලා කරන්නේ. ගෝල් එක කොයි තිබ්බත් ගෝල් කීපර් කොයි හිටියත් ගහන එක ගහනවා බං ඒකුගේ දක්ෂතාවය. ඒ කියන්නේ සර් කම්පැනි ගෝල් පාරක් ගහනවා. ඕව මේ ජනතාව දැනගත්තොත් ප්‍රශ්නයක් අපේ කම්පැනිට. හරිද? ඕව නවත්තනවා. මං ඒවයි තමුසේගේ අධ්‍යාපන සුදුකම් කොල්ලෝ. සර් ඩොකියුමන්ට් ගැන අහලා තියෙනවා. ඔව්. සිංහලෙන් අහන්න. අන්න. සර් බලන්න සර් මේ ඩොකියුමන්ට් එක. දැන් මම මේක බලන්න ඕන. බලන්න. මොනවද මේකේ තියෙන්නේ? සර් ඕක මට හම්බුනේ එක වසරේදී සර්. අයිසන් එක මල් සාති කියන්නේ. ඔව් සර් මං ඒ අවුරුද්දේම සඳුනිත් එක්ක මල් අරන් ගියානේ සර්. ඉතින් මට මල් සාතිකේ හම්බුණා. මං තාමත් මල් වලට ආසයි සර්. ඔව් නේද? සර් ඔය දෙවෙනි එක තියෙන්නේ ඔව්. පහ වසරේදී හොඳටම හ්ම්. බෙල පොත් පාවිච්චි කරලා සර්. හොඳට පාවිච්චි කරන්න පුළුවන් නේද? අනේ මං දැක්කන සර්. ඒ නෑ නෑ සර්. යා අවුරුදු 30 සර්. අලියට ඈතිලා සර්. ඕක දකිද්දි සර් මට මගේ බාප්පා මතක් වෙනවා සර්. ඇයි පුතා? ඔව්. ඒත් අපෝ නෑ සර් මැරලා නෑ. එහෙනම් වයි. අපේ බාප්පානේ සර් මගේ ඇත්තේ බෙන්. හරි කියන්නේ සහත් ඒක අම්මනේ. ඔව්. දැන් මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ. මිස්ටර් කුරුගේ ඉන්නකො මං අහන්න. තමුසේ විශ්වවිද්‍යාලේ ගියාද? ගියා. ඒකනේ ඩිග්‍රියක් තියෙන්නේ නේද? ඔව්. එහෙනම් මට කියනවා විශ්වවිද්‍යාලයත් අඩුම ගානේ කරගත්ත දෙයක්. අපෝ කරා සර්. ආ. මම ඔව්. කැම්පස් එකේ හැම ක්ලබ් එකකම හිටියා සර්. කැම්පස් එකේ ක්ලබ් වල නේ? ඔව්. කියනකො බලන්න ක්ලබ් එක. සර් මම හිටියා සර් ඔව්. කොටරැක් ක්ලබ් එකේ. ඈ? කොටරැක් එකේ. කොටරැක් එකේ ප්‍රෙසිඩන්ට් සර් පස්සේ සභාපති වුණා සර්. ඊට පස්සේ හිටියා සර් ආගමිනිස් ක්ලබ් එකේ. ආගමිනිස්. ආව් සර්. ඊට පස්සේ හිටියා සර් ඔව්. බින්දුව ප්ලාස්ටික් එකේ සර්. බින්දුව ප්ලාස්ටික්.